අධ්‍යාපන හා පුහුණුව ගරු කතානායකතුමනි. පවුලකට හා තම දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් උපකරණ ලිපි ද්‍රව්‍ය සඳහා වන පිරිවැය අඩු කිරීමට සහ සෑම දරුවෙකුටම අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ලැබෙන බව සහතික කිරීම ආරම්භ කරමින් 2025 වසරේ සිසුන් සඳහා ලබා දුන් රුපියල් 6000ක ලිපි ද්‍රව්‍ය දීමනාව 2026 වසරේදී අඛණ්ඩව පවත්වා ගැනීම අපි කටයුතු කරනවා. මේ සඳහා අස්වැසුම වැඩසටහන තුලින් රුපියල් මිලියන 9000ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපන සියලු දරුවන්ගේ මූලික අයිතිවාසිකම් ලෙස සැලකෙන බැවින් ආබාධ සහිත දරුවන්ට අන්තර් කරන අධ්‍යාපනය තුලින් අධ්‍යාපන ලබා දීමට කටයුතු කරනවා. එන ආබාධ දරුවන් අනිත් දරුවෙන් වෙන් කරලා අධ්‍යාපනය නෙවෙයි. අනිත් දරුවන් අධ්‍යාපන ලබන තැන්වලම ආබාධ දරුවන්ට අධ්‍යාපන ලැබීම තමයි වඩාත් ප්‍රගතිශීලී කියන අපි හිතනවා. කෙසේ වෙතත් ආබාධ සහිත දරුවන් අධ්‍යාපනයට සඳහා යොමු වීම ඉතා අඩු මට්ටමක් පවතිනවා. මෙම දරුවන් පාසල් වෙත යොමු කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශය මත එක් දරුවෙකුට රුපියල් 5000ක දීමනාවක් මාසික ලබා දීම සඳහා රුපියල් මිලියන 50ක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කරනවා. පසුගිය දශකයේ තුල විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්න ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 43000 දක්වා ඉහළ නැංවුවද ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම විශාල බරපතල ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය නේවාසිකාගාර, ආපනශාලා, පොදු ඉගෙනුම් ප්‍රදේශ ආදී පොදු පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 2500ක ප්‍රතිපාදනයක් මේ වෙනකොට වෙන්කොට තිබෙනවා. පසුගිය කාලයේ නව වෛද්‍ය පීඨයන් ඇති කළද ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක විද්‍යාගාර පහසුකම් නොමැති වීම නිසා ඇති වූ ගැටලු निराකරණය කරගනිමින් සබරගමුව, මොරටුව, රුහුණ, ඌව වෙල්ලස් සහ නැගෙනහිර විශ්වවිද්‍යාල ඇතුළු වෛද්‍ය පීඨ සංවර්ධනයට රුපියල් මිලියන 11000ක ප්‍රතිපාදනයක් වෙන් කරලා තිබෙනවා. මොකද මේ වෛද්‍ය කුලියපිටිය අනිවාර්යයෙන් මේ කියන්නේ මේ ඌව වෙල්ලස් සහ නැගෙනහිර විශ්වවිද්‍යාල ඇතුළු ඒ කියන්නේ කුලියපිටියත් ඇතුළු වෛද්‍ය පීඨ සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 11000ක් වෙන් කරලා තිබෙනවා. මීට අමතරව විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන පහසුකම් වැඩි දියුණු කිරීම හා පර්යේෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 11500ක ප්‍රතිපාදනය වෙන් කරලා තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහ පොළ හා ශිෂ්‍යාධාර දීමනාව අපගේ පළමු අයවැයේදී රුපියල් 2500කින් වැඩි කළා. 2026 වසරේදීද ඉහළ යන ජීවන වියදමට සරලන පරිදි විශ්වවිද්‍යාල සිසුන් සඳහා මාසික මහ පොළ සහ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට යෝජනා කරනවා. ඒ අනුව මාසික මහ පොළ දීමනාව රුපියල් 10000 දක්වා වැඩි වෙනවා. අපි එනකොට 5000යි ඊළඟ ජනවාරි ඉඳන් 10000යි වැඩි කරනවා. Lanka Voice TV